හිතන්න ස්වභාවික විපතක් වෙලාවක භාෂාව කියන දෙයට පුරුවන් ජීවිතයයි මරණයයි අතර වෙනස තීරණය කරන්න. මේක අහද්දි පුදුම හිතෙන්න පුරුවන්. ඒත් අපි මේ විග්‍රහයෙන් බලන්න යන්නේ ශ්‍රී ලංකාවේ සුලිකුණාටුවක් වෙලාවේ නිල අනතුරු ඇඟිවීම එක භාෂාවකට විතරක් සීමා වුණාම ඒකෙන් ඇතිවුණු මාරාන්තික ප්‍රතිපාක මොනවද කියලයි. දැන් බලන්න ලොකු විපතක් එනවා කියලා හිතමු. ඒ වෙලාවට ලැබෙන එක තොරතුරකට සමහර විට තප්පර කිහිපයකින් ජීවිතයක් බේරගන්න පුළුවන්. ඒත් ඒ තීරණාත්මක තොරතුර හැමෝටම එකම වෙලාවක ලැබුණේ නැත්නම් මොකද වෙන්නේ? ඒකට ලැබෙන උත්තරය නම් හරිම කනගාටුදායකයි. මෙන්න මේ ප්‍රශ්නෙට තමයි ශ්‍රී ලංකාවේ දෙමළ භාෂාව කතා කරන ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඒ අයට ලැබුණ උත්තරය ඇත්තටම හරිම කනගාටුවේදායකයි. ජීවිතයක් බේරගන්න තිබුණු තොරතුරු බෙදා හැරීමේදී ඇතිවුණු පොඩි sannivedana හිඩැස්සක් ඔවුන්ව ලොකු අවදානමක දැම්මා. අපි බලමු ඒ කතාව මොකක්ද කියලා. හොඳයි. මුලින්ම අපි මේ සිද්ධියේ පසුබිම ගැන පොඩ්ඩක් කතා කරමු. මේ සිද්ධිය වෙන්නේ ඩිට්වා සුලිගුණාටුවත් එක්ක. ශ්‍රී ලංකාවට මෑත කාලයේ බලපෑ දරුණුම කාලගුණ විපත් වලින් එකක් තමයි මේක. ඒ කියන්නේ තත්ත්වය හරිම බරපතලයි. ගොඩක් අවදානම්. මෙන්න මේ වගේ අවදානම් පසුබිමක් මැද්දේ තමයි ටැමිල් ගාඩියන් පුවත්පත බරපතල චෝදනාවක් එල්ල කරන්නේ. ඒගොල්ලෝ කියනවා රාජ්‍ය ආයතන නිකුත් කරපු හදිසි අනතුරු ඇංගවීම්. ඒවා සියලුම වාගේ නිකුත් වෙලා තියෙන සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි විතරයි කියා. ඉතින් මේ කියන කතාවේ ඇත්තක් තියෙනවද? ඇත්තටම එහෙම දෙයක් වුණාද? හොඳයි. දැන් අපි කරන්න යන්නේ මේ මූලාශ්‍ර ලිපියේ තියෙන සාක්ෂි එකින් එක අරගෙන විමසා බලන එක. හරි. අපේ විමර්ශනයේ පළවෙනි පියවර. අපි කෙලින්ම යන්නේ ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට. ඒ කියන්නේ DMC එකට. අපි ඒ අයගේ නිල Facebook පිටුව තමයි මුලින්ම විශ්ලේෂණය කරලා බලන්නේ. හරි. මෙතන තියෙන දත්ත දිහා බලන්න. මේක තමයි අපිට හම්බෙන පළවෙනි සාක්ෂිය. නොවැම්බර් 25 ඉඳන් 29 වෙනකම් DMC එකේ Facebook page එකේ post 68ක් දාලා තියෙනවා. හැබැයි ඒ 68න් දෙමළ භාෂාවෙන් තොරතුරු තිබිලා තියෙන්නේ post 12ක විතරයි. මේ ප්‍රස්තාරය දිහා බැලුවම ඒ පරතරය කොච්චර ලොකුද කියලා පැහැදිලිවම පේනව නේද? හැබැයි කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ප්‍රශ්න තිබුණේ පෝස්ට් ගානේ විතරක් නෙවෙයි. ඊටත් වඩා ගැඹුරු, ඊටත් වඩා බරපතල ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි ඒ බෙදාගත් තොරතුරු වල තිබුණු වර්ගය. මෙන්න මේ සංසන්දනයෙන් ඒ වෙනස හොඳටම පැහැදිලි වෙනවා. බලන්න සිංහල භාෂාවෙන් නිකුත් කරපු තොරතුරු නායෑම් නිසා මිනිස්සුන්ව ඉවත් කරන එක ගැන වහපු පාරවල් මොනවද කියලා නිශ්චිතවම ගංගා ද්‍රෝණි ගැන විස්තර ඒ විතරක් නෙමෙයි උසස් පෙළ විභාග කටයුතු ගැන පවා සවිස්තරව කියලා තිබුණා. ඒත් දෙමළ භාෂාවෙන් පළවුණු සටහන් වල තිබුණේ මොනවද? සාමාන්‍ය ගම් වතුර අනතුරු ඇඟවීම වගේ දේවල් විතරයි. අර වැදගත්ම නිශ්චිත තොරතුරු එකක්වත් තිබුණේ නෑ. මේ තොරතුරු පරතරයේ ප්‍රතිඵල ඇත්තටම බරපතලයි. හිතන්න නායායාම් අවධානමක් තියෙන ප්‍රදේශයක ඉන්න දෙමළ කතා කරන කෙනෙක්ට ඉවත් වෙන්න කියලා නිශ්චිත උපදේශයක් ලැබෙන්නේ නැහැ. ප්‍රධාන පාරවල් වහලා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. පුදුමම දේ කියන්නේ දෙමළ බහුතරයක් ඉන්න යාපනයේට අදාළ විභාග තොරතුරු පවා පළවෙලා තිබුණේ සිංහලෙන් විතරයි. මේ රටාව Facebook page එකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. DMC එකේ නිල වෙබ් අඩවිය පරීක්ෂා කරද්දිත් පේන්නේ මේකම තමයි. පළ කරපු කාලගුණ වාර්තා 34කින් දෙමළ භාෂාවෙන් අන්තර්ගතයේ තිබිලා තියෙන්නේ එකක විතරයි. ඒ කියන්නේ මේක තනින් තන වුණු දෙයක් නෙවෙයි ක්‍රමානුකූලව සිද්ධ වෙච්ච දෙයක් කියලා පැහැදිලි. හොඳයි අපි මෙච්චර වෙලා කතා කළේ තොරතුරු වල අන්තර්ගතය ගැන. දැන් අපි බලමු ඊටත් වඩා තීරණාත්මක දෙයක් ගැන. ඒ තමයි කාලය. මොකද ආපදාවක් වෙලාවට එක තත්පරයක් කියන්නේ ජීවිතයක්. මේ කාලරාමුව දිහා බලන්න මේකෙන් පෙන්වන්නේ කුණාටුව දරුණු මාතට හැරෙමින් තිබුණු ඒ තීරණාත්මකම රාත්‍රිය නොවැම්බර් 24 28 බලන්න රෑ 8:26 11:19 උදේ 2:02 5:48 මේ වෙලාවල් වල දිගින් දිගටම සිංහලෙන් අනතුරු වැංගවීම් එනවා. ඒත් ඒ මුළු කාලය තුලම කියන්නේ පැය 12ක් පුරාවටම දෙමළ භාෂාවෙන් කතා කරන අයට එකම එක යාවත් කාලීන කිරීමක්වත් ලැබිලා නැහැ. සම්පූර්ණ තොරතුරු අඳුරක්. මෙන්න තවත් උදාහරණයක්. බලන්න මේ සංඛ්‍යාව. පැය 3. අධික වර්ෂාවක් ගැන තීරණාත්මක අනුතුරු වැංගවීමක් දෙමළ භාෂාවෙන් එළියට එන්න පැය 3ක් ප්‍රමාද වෙලා. රටටම වාර්තාගත විදිහට වහින වෙලාවක ඒ පැය 3 ඇතුළත වෙන්න පුළුවන් විනාශය ගැන හිතන්න.
ඉතින් මේක එක තැනක දෙකක ප්‍රශ්නයක් නෙවෙයි. මේ රටාවම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පිටුවෙත් දකින්න ලැබුණා. හදිසි අනතුරු ඇඟවීම් දිගින් දිගටම ප්‍රමාද වුණා. කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් වගේ දරුණු තත්වයකට එනවා කියන තීරණාත්මක යාවත්කාලීන කිරීම දෙමළෙන් තිබුණේම නැහැ. දීවරයන්ට එදිනදා ගමන් බිමන් යන අයට දෙන අනාවැකි පවා පැය ගණන් පරක්කු වෙලා නැත්තම් සමහර වෙලාවට පළ වුණියේම නැහැ. මේකෙන් පේන්නේ මේක ක්‍රමානුකූලව සිද්ධ වෙච්ච පැහැරහැරීමක් කියලයි. හොඳයි අපි මෙතෙක් එකතු කරගත්ත මේ සිරුම සාක්ෂි දිහා බලුවම අපිට එක දෙයක් පැහැදිලි වෙනවා. මේක නිකම් සුලිකුණාටුවක් වෙලා වෙවුණු අත්වැරද්දක් ගැන කතාවක් නෙවෙයි ඊට වඩා ගොඩක් ගැඹුරු කතාවක්. ඒක තමයි අපිව මේ මූලාශ්‍ර ලිපියේ තියෙන ප්‍රධානම සංකල්පයට අරගෙන යන්නේ. මෙන්න ඒ සංකල්පය වෙනස්කම් කිරීමේ ඩිජිටල් කරණය. මේකෙන් කියන්නේ හරිම සරල දෙයක්. හිතන්න සමාජයේ දැනටමත් යම් පක්ෂග්‍රාහීකමක් නැත්නම් වෙනස්කම් කිරීමක් තියෙනවා. අපි මේ පදනම උඩම අලුත් ඩිජිටල් පද්ධතියක් හැදුවොත් ඒ තාක්ෂණයෙන් අර පක්ෂග්‍රාහීත්වය නැති වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ ඒක තවත් වේගවත්, තවත් කාර්යක්ෂම, තවත් භයානක වෙන එකයි. තාක්ෂණයෙන් ඒ වෙනස්කම් කිරීම එන්කෝඩ් කරනවා. මේ මුළු විමර්ශනයෙන්ම හෙළිදරව් වෙන ලොකුම අනතුර මූලාශ්‍රයේ කතුවරයාගේ මේ වචන ටිකෙන් හරි අපූර්වට සාරාංශගත වෙනවා. මූලික ව්‍යුහාත්මක සහ ක්‍රමානුකූල ප්‍රතිසංස්කරණ නොමැතිව ඩිජිටලීකරණය ශ්‍රී ලංකාව තුළ වෙනස්කම් කිරීම වඩාත් වේගවත් හා මාරාන්තික කිරීමේ අවදානමක් ඇති කරයි. ඒ කියන්නේ පවතින ක්‍රමයේ වැරදි හදාගන්නේ නැතුව තාක්ෂණය පාවිච්චි කළොත් ඒක සමාජ අසාධාරණයන් තවත් දරුණු කරන මැෂිනයක් වෙන්න පුළුවන් කියන එකයි. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපි ඉස්සරහට ඉතුරු වෙන්නේ එක ප්‍රශ්නයක්. තාක්ෂණය කියන දේ මිනිස්සු අතරේ තාප බඳිනවට වඩා ඕන්ව යා කරන පාලම් හදන්න පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? මේ ගැන හිතන එක ඇත්තටම අපි හැමෝටම බාර දෙයක්.